අයිබෝවනි යාළුවනේ අදත් අපි ඔයාලට මේ වීඩියෝ එකක් අරන් එන්න හිතුවේ. ඔයාලා ගොඩාක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයකට උත්තරයක් විදිහට හැමෝටම දැනගන්න බලමු අපි මොකද්ද මේ අද කතා කරන්න යන වීඩියෝ එක කියලා. අපි බලමු කොහොමද අපි ටී-ෂර්ට් බිස්නස් එකක් පටන් ගන්න කියලා. ඔයාලා print කරලා බිස්නස් එක ටී-ෂර්ට් බිස්නස් කරනවද? එහෙම නැත්නම් මහලා print කරලා එහෙම බිස්නස් එකක් කරනවද කියලා තීරණය කරන්න ඕනේ. ඉස්සෙල්ලාම අපේ තියෙන අතේ තියෙන මුදල් ප්‍රමාණය බජට් එක ගැන හිතලා තමයි අපි ඒක තීරණය කරන්න ඕනේ. ලෝ බජට් එකක් තියෙනවා නම් හුඟක්ම අපිට සුදුසු කොහේ හරි ආයතනයකින් ප්ලේන් ටී-ෂර්ට් අරගෙන ඒක print කරලා අලෙවි කරන එක තමයි. ඇත්තටම යාළුවනේ ඔයාලට ඕන කරන දැන් प्रिंटिंग කරලා කරන බිස්නස් එකකට ඕන කරන ප්ලේන් ටී-ෂර්ට් හොඳම ක්වොලිටි එකට හොඳම රෙදි වලින් අපෙන් ලබා ගන්න පුළුවන්. හෝල්සේල් ගන්නවා නම් මිල ටිකක් අඩු කරලා ඒ විදිහට අපෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම දැන් ඔයාලා ටී-ෂර්ට් මහලා ඒ වගේ දෙයක් කරනවා නම් ඔයාලට ගොඩාක් පිරිවැයක් යට කරන්න වෙනවා. මම හිතන විදිහට ඔයාලට හුඟාම හොඳ ලෝ බජට් එකක් තියෙනවා නම් ප්ලේන් ටී-ෂර්ට් අරගෙන print කරලා එහෙම සේල් කරන එක තමයි. යාළුවනේ දැන් ඔයාලා දැන් ප්ලේන් ටී-ෂර්ට් ගන්නවට අමතරව අපිටම කෝල් කරලා ඔයාලගේ අදහස් කිව්වොත් ඔයාලට ගැළපෙන විදිහට ඔයාලා වෙන ඩිසයින් එකට ඕන විදිහට අපිට ටී-ෂර්ට් වලට ඩිසයින් කරලා එවන්න පුළුවන්. ඒ කියන්නේ ස්ක්‍රීන් පින් DTF ඕන නම් DTF උනත් අපිට print කරලා ඔයාලට ඕන ඩිසයින් එකකින් අපි ඔයාලට එවන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඕන උපදෙසක් කොහොමද අපි මේක කරගන්නේ, කොච්චර පිරිවැයක් අපිට යයිද, කොහොමද අපි ටී-ෂර්ට් එකේ මිල තීරණය කරන්න කියන දේවල් උනත් අපි ඔයාලට කියලා දෙන්න කැමතියි. එහෙම වුණොත් ඔයාලට උපදෙස් ගන්න ඕන නම් එහෙම උදව්වක් ගන්න ඕන නම් අපේ WhatsApp නම්බර් එකට හෝ අපේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් දාන්න පුළුවන්. අපි ඕන වෙලාවක ඔයාලට උදව් කරනවා. ඒ වගේ එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලමු. අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නවා.